අයිසේ මන් දන්නේ නෑනේ අයිසේ කවුරුත් මට කිව්වේ නෑනේ. ඵලයක් වෙන්න. අර ගාල්ල පැත්තේ හඳමාම තමයි මේ කියන විදිහට වගේ කියන්න ඕනේ. අයිසේ චන්ද්‍රමෑන්ගෙන් අහනවා මිනිහා තමයි කිව්වේ බය නැතුව ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න අපි බිල ගෙවන්නම් කියලා. කාර්යයේ මොකද මේ දිල් කක්ක Facebook එකේ පෝස්ට් එක පෙළට දාන්නේ? ආයික මේවයි කුල් තමියා විපක්ෂයට රෙන්න බර වුණාම තමයි දී කක්කට එහෙ ඉඳලා වක්කඩ කැඩුවා වගේ කක්ක යන්නේ. ඒ කියන්නේ එහෙම වෙලාවට තමයි මෙයා දිගට පෝස්ට් දාන්නේ. ආව් ඒකේ තේරුම දී කක්ක විය දවස් ටිකේම ලැබුම් ගන්න ඒ රටේ ටොයිලට් එක. කොහොමත් කක්ක ලැබුම් ගන්න ටොයිලට් එකේ නේ ඒකේ 아무තු දෙයක් නෑනේ. ඇයි හැබැයිම දිල් කක්කට මේ බැද්දිය උනේ කියලා හොයන්න අපි දූත පිරිසක් ඇරියා එක්තරා පූජනීය ස්ථානයකට බලමු මොකයි උනේ කියලා. ඇය විවාහ වෙලා නැහැ. ඇයට බබාලා නැහැ. අනේ ආච්චියා මේ ඔය හිටපු සමහරක්ට බබාලා හිටියයි උන් ආණ්ඩු කරනකොට ප්‍රශ්නයක් නැතේයි. අපේ හරිනියක් ආවම විතරද උඹලගේ මුඛ පුට්ටුනේ ආච්චියම්මා. අපේ තාත්තට බබාලා හිටියා යකෝ. උන් හිටියට වඩා හොඳයි ඔයාගේ තාත්තා හොඳට හාන්න දන්න මීහරක් දෙතුන් දෙනෙක් ඇදුවා නම්. සැමියෙක් නැහැ. ඒක නිසා ඇයට ඒ ගැන තේරුමක් නැහැ. නියමයි ආච්චි හොඳට කිව්වා. අඩෝ කවුද යකෝ මයි පැත්තට කැමරාව හරවන්නේ මං ඩිරෙක්ටර්නේ. ගාව ගන්න එපා යකෝ. ඕකේ. ප්‍රංශය පැත්තේ තක්කඩි වැඩ ටික තාලෙට කාලෙක සේප් එක කරගෙන ප්‍රංශය පැත්තේ තක්කඩි වැඩ ටික තාලෙට කාලෙට සේප් එක කරගෙන කාලයක් හොඳ කාලයක් හිටියා මල්ලියේ බෝම ඉස්සර මනි ලොන්ඩරින් ලාභෙට කරනවා විශේෂඥයෝ මනි ලොන්ඩරින්. බුවා වැඩේද්ද කාර්යයේ ප්‍රංශේ ගිහිල්ලා ප්‍රංශේ උන්ටත් ඇරියයි. ප්‍රංශ යුවතියන් මුව බෙල්ලෙන් අල්ලන් එබුවානේ කුඩුවේ එබුවානේ කුඩුවේ. ඊට පස්සේ ලංකාවට ආවි කොහොම මේ කාර්යයේ? වනී ලොන්ඩරින් කූඩුවෙන් එළියට ආපු ගමන් ලංකාවට පිටුවහල් කරා කියලා තමයි ආරච්චි මාර්ග සඳහන් කරන්නේ. ලැජ්ජයිනේ. ඒ වගේ වැදගත් එකෙක් ලෝකේ කොහේ හිටියත් මං සාදරෙන් පිළිගන්නවා කුකුල් චමියා. ඇත්ත. සම්පූර්ණ. ඔයා ගෝවරියා පිළිගන්න එයාපෝට් එකකට ගියා කියලා තමයි ලක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මං මුට මල් මාල දාලා පිළි අරන් නාවල කවලා පොවලා අපේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පත් කරා කාර්ය. ඇටත් එක්කම කපාගෙන පොඩි කෑලි වලට කපලා ඔව්වේ දාලා හොඳට ලුණු දාලා. දැන් ඒක ප්‍රතිඵල වෙයිට ලැබෙනවද? බලලා මට hina වුණා නේද? උසනම් සිකියුරිටි මිටිනම් කම් කරු කිව්වා කියලා. hina වුණාද කාර්යඹ? මන්න හිනාවුනේ වෙන මුකුත් ඉඳ නෙවෙයි. මොකේ මං උස වුණාට සිකියුරිටි ජොබ් එකක්වත් ලැබුණේ නැහැ. එතනත් මං පේල්. උසවෙලම අධිකාරී මතකද මං එදා පත්තින් දුන්නේ උපාධිධාරීන්ට. ඒ කියන්නේ උසවෙලම අධිකාරියයි උපාධියකුත් තියෙන්න ඕනේ. මල මගුල යන් කවන්නේ දැන් කියන්න කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෙක්ගෙන් ඔයා ලබාගත් ප්‍රතිඵල මොකද? මේක බලපල්ලකෝ. ඒ කියන්නේ උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කතාව කියන්නේ. දැන් උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියන එක රජයේ රැකියාවන් වල ස්ථීර දෙයක්. ඔයා හමුදාවට ගියොත් ඔයාට උසක් තියෙනවා. ඊට වඩා උස නැත්තම් ඔයාව ගන්න නැහැ. ඔයා කොච්චර හමුදාවට යන්න උමනාව තිබ්බත් ඔයාව ගන්න නැහැ. ඒකට හේතුව රජයේ උස නිර්ණායක තියෙනවා රැකියාවන් වල. එතනදී මිටියේ උන්ව සිකියුරිටි වලට ගන්න නැහැ. කොහොමද උඹලා මිනිස්සුන්ව තෝරන්නේ කියලා. ඉතින් එහෙම තෝරන්නේ මේ සජිත්ගේ අම්මගේ තාත්තගේ කම්පැනි එක රස්සාවල් දෙනව නෙමෙයි. ඒ දෙන්නේ රජයේ රස්සාව. ඒතර රජයේ රස්සාවල් දෙනකොට රජයේ නිර්ණායක තියෙනවා. උසනම් සිකියුරිටි තමයි මිටිනම් කම්කරු තමයි ඒක හැටි. බලන්නකොට උඩ මූ විතරයි රෙද්දක් ඇඳගෙන මාව හේදුවේ. මෙච්චර කාලයකට වෙන්නේ එකෙක්වත් හේදුවද මාව? ඔල්මාද බඩුවක්. ඒකනේ මුන් ඔක්කොම ගුඩු වගේ උඩ බලන් හිටියා. උඩ බලන් හිටියා විතරක් නෙමෙයි මයේ උණු තුඹලත් එක්ක එකතු වෙලා හකාක ගාලා hina වුණා මේ කතාවට. හරියයි මේ අනුව දැන් පේනවා නේද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොච්චර අවශ්‍යද කියලා මේ රටට. අනිවාර්යෙන්. අඩු ගානේ කුකුල් චමියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට කරේ නැත්තම් මේ වගේ පොල් ගහන කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෝ තමයි ඉස්සරහට විපක්ෂයට ලැබෙන්නේ. ඒ විතර නෙවෙයි යකෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරියට කරේ නැත්තම් උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු වගේ විපක්ෂ නායකලා තමයි උඹලට ඉස්සරහටත් ලැබෙන්නේ. ඇයි එච්චර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරියට කරේ නැත්තම් ඉදිරියටත් නීති පිටේ ලොක්කලන් ඉඳලා එක්සෑම් කරපු කළු කෝට් කාර්යය විහි වෙන්නත් පුළුවන්. නැත්නම් අයියකෝ මන්දියා බලන් ඒ කතාව කිව්වේ මං කළු කෝට්ටයක් දාගෙන ඉන්නවද මං? පොඩ්ඩක් ඉන්න කවුද ඉන්නවලා හින් එකේ? මං කියන්න බොසා
අයියා අයිස මේ අරවා මේවා කියන්නේ මං හාං කවිසියක්වත් දන්නේ නැහැ ඔය ප්‍රශ්නේ සම්බන්ධව. ඔය අනේ නිකම් පළයකෝ යන්න. ඔයා දන්නේ නැහැ කියලා නම් අපි දන්නවද? දන්නවනම් මාළු මඩමකට වෙලා ඉන්නේ නෑනේ. නෑ බා මේ කියන්නේ අර හොස්පිටල් බිල ගැන. හොස්පිටල් බිල. අයියේ ගෙවිය මගේ හරිය පවු නැද්ද එහෙම කරන එක? මොකද ගෝ? අයිස මන් දන්නේ නෑනේ අයිස කවුරුත් මට කිව්වේ නෑනේ. පළයක යන්න. අර ගාල්ල පැත්තේ හඳමාම තමයි මේ කියන විදිහට වගේ කියන්න ඕනේ. අයිසේ චන්ද්‍රමෑන්ගෙන් අහනවා මිනිහා තමයි කිව්වේ බය නැතුව ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න අපි බිල ගෙවන්නම් කියලා. අයින්නේ චන්ද්‍රමෑන්ට අරඹන හදවාමලා ඉන්න එක ඉන්නවා. ඇත්ත කතාව නම් මේකයි කාරි. කියන්න බලන්න. මං එදා අනුරාධපුරේ ගියානේ. ඉතින් මට බිල ගෙවන්න කියලා කෝල් එක එනකොට මං හිටියේ අනුරාධපුරෙත් එහා කෙළවරේ. අහා නෙමෙයි ඉතින් මං කොහොමද මිනිස්සුયો බිල ගෙවන්නේ? බලා වගේ කට්ට කයිරාටක වෙච්ච පිටේජ කොයිවත් මන්නම් දැකලා නැහැ. මොකේ මෙරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් ගන්නවනේ. කුකුල් ජමී ඔබ කියලා දීපන් තව ක්‍රම තියෙනවා දුර පළාතක ඉඳලා හොස්පිටල් බිල් ගෙවන්න. බැංකුව හරහා ගෙවන්නත් පුළුවන් නේ. ගියා ගත්තා දැම්මා. මං එහෙම ක්‍රමයක් ගැන දන්නේ නැහැනේ කුකුල් ජමී. ඇත්තටම මං එහෙම ක්‍රමයක් අහලවත් නැහැ. අනේ නිකම් පළයම යන්න. අපිට ප්‍රතිසංස්කරණ හරියට කරේ නැත්තම් ඉන්න මේ වගේ දේශපාලකයෝ තමයි ඉස්සරහට දැක බලා ගන්න වෙන්නේ. උන්ට නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රශ්නයක් නෙවෙයි උන්ට තියෙන ලිස්සායම පිළිබඳ ප්‍රශ්නයක්. මට දුකයි කාරි අයියේ. මොකේ මොට දුක? නෑ මං කියන්නේ අපේ කොල්ලෝ ගෙල්ලෝ 60000ක් මරපු උන් එක උන්ද හිරිකිතයක් නැතුව läග්ගනේ. läගලා තමම හදන්න මහන්සි වෙච්ච ලස්සන ගෙදර කුඩු කරලා දාන්න දන්න සෙල්ලම් ඔක්කොමත් දැම්මා. හිරිකිතේ ලගින හිරිකිතයක් නැති උන්ට හොඳ පාඩම් බං ඕක. හන්ද නයියට උනා කියන්නේ හිරිකිතේ ලගින ඕනම කෙනෙකුට ඕක වෙනවා සුවරන සොට් කියන එක. අනිවාර්යෙන්. හරි කවුද නා මේ පැත්තට? ඇත්තට කවුද වන් ගොන් හිනවක් දාන් ඉන්නේ? අප්පා මෙයානේ අකුණද දන්නේ අපි කියපු දේවල්. මට හතර වටේට කන් තියෙන කුකුල් චන්නියා මේ ගොන් හිනාව උපතින් ලැබුණේ. සමහරු කියන්නේ ඒක පින්වත් හිනාවක් කියලා. සිරාවට ඔබ දැකුමින් අප පින් කළ බවද නිවි මොකෑ මේ පැත්තේ? මං ආවේ රහසක් කියන්න. කවුරුත් ඉන්නවද මේ අහල පහල? නෑ නෑ අපි ටික විතරයි මොකෑ රහස. ස්වභාවික මරණයක් නෙමෙයි මට සැකයි මේක මහා ඝාතනයක් කියලා. සුවර්ද? මට එහෙම එකක් හිතෙනවා කාරි. මෙයයි කියනවා නම් සුවර තමයි කොට උඩයි සුවරයන් සොට් කිව්වා. මොනවද තියෙන හේතු සාධක? හේතු සාධක කියන්නේ මිනිහා රැට මාව හම්බ වෙන්න ආව කීප විටක්. හොල්මනක් දැකලා බය වෙලා වගේ හිටියේ. හරි ඉතින් ගොම්මන් වෙලාවට අපි උනත් ඔයා දැකලා බය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ආගනික කතාව මිනිහා මට කියනවා උඹලා කොයි වෙලේ හරි මෑන්ව මරනවා ඒක ෂුවර් කියලා. මොකද කිව්වේ? හරි ඉතින් එන පොලිසිය පැමිණිල්ලක් දාන්න එපා. අපි නම් කරන්නේ ඒකයි. මේ බුරුවට ඒක තේරෙන්නේ නැහැ. අයියෝ දැන් ඉතින් ඔය ඇත්තද කියලා අපි කොහොමද යකෝ දැනගන්නේ කාගෙන්ද අහන්නේ? ඒ කවුද? උඹලා කිව්ව නේද ගෙදර කවුරුත් නැහැ කියලා? අර ගෙවල් පල්ලෙහා මඩුවේ මීහරක් දෙතුන් දෙනෙක් ගැට ගහලා ඉන්නවා. උඹේ ගානේ සද්ද වෙන්න. ඒක නිසා මොකද්ද මම දැන් කී හිටියේ? කොයි වෙලේ හරි මෑන්ව මරනවා සුවර් කියලා මෑන් දැනගෙන හිටියලු. ආව් එක්ක රියාන තුරක් නැත්තම් වහබීලා උඹලා ඒ වගේ උන්නේ මන් දන්නේ නැහැ උඹලා ගැන. දන්නවා ඔයා තමයි හරියටම දන්නේ අපි ගැන. හරි ඊට පස්සේ ඊට පස්සේ මම දැක්කා Facebook එකේ දාලා තියෙනවා අර රටේ රාලවයි අර සූකිරි වරුණ කොල්ලවයි උඹලා මරන්න ප්ලෑන් කරන් ඉන්නවා කියලා. අයියනේ අපිට මහා තර්ජනයක් ඔය ටින්කිරි බෙලෙක් කෑලි. ඕකේ අන්න හරි විශේෂයෙන් කිව්වා ගෙදරින් එළියට බහින්නේ පරිස්සමෙන් කියලා. එළියට බහැපු ගමන් වෙහි නැති හෙනවදී කියලායි. නෑ මම උඹලගෙන් කරදරයක් වෙයි කියලා. ඕකේ. උඹලා බටහිර චිත්‍රපටි බලනවද? බලනවා හැමරින්දම තියෙනවනේ Netflix එකේ. ආන්නේ වල තියෙන රෝහල් ගත කරාම තමයි වැඩේ දෙන්න සුදුසුම වෙලා වෙන්නේ කියලා. දැන් බලාගෙන බොරු කියනකොට ඔන්න කාරී කුකුල් චමියා කොට උඩ උඹලා තුන්දෙනා එදා කොයිද හිටියේ අත්ත කියමු හොස්පිටල් පැත්තේ ගියාද? ඒ කවුද කුකුල් චමියා? ඒ හඬ ඇසෙන්නේ වත්ත පහල මීහරක් මඩුවේ. ඔයා බය නැතුව ඔය අරාබිනිසොල්ලාසි ස්ටෝරිය කියාගෙන යන්න. මීහරකෙක් කැරෙන්න වෙන කවුරුත් බාධා කරන්නේ නැහැ ඔයයිට. very good මං අන්තිම මොහොතේ මෑන්ගේ අතල්ලාගෙන කිව්වා ඔබ අරබූ සටන අපි ජයග්‍රහණය කරා අරන් යනවා කියලා. මෑන් මොනවයි කිව්වේ? මෑන් මගේ අතල්ලාගෙන බලගත්ු රහසක් කිව්වා. මොකේ රහස? වන්දනවා රාම. මොකේ රහස කියන්නකෝ. තෝත් බලාගෙන ගොම්මන් වෙලාවට එළියට වයින්නේ. හේතුව? තොටත් වෙහි නැති වෙනවදී කියලා.